මට අලුතෙන් බණක් බාර ගන්නවා නම් බාර ගන්න තින්නේ 2028 සැප්තැම්බර්දී. මම දැක්කා ඒකටත් කියලා තිබ්බා මේ මට 2028 වෙනකම් බණ තියනවලු. ඒ කරන්නේ බොරුවක්ලු. මොකක් හරි තට්ටේ තියෙන මාව කෙනෙක් ඔය වීඩියෝ කැල්ලක් දාලා තිබ්බා. පව්. මම මේ අද ඉස්සරලම කියන්නේ 6000කට වැඩියෙන් දින ඉල්ලලා තියෙනවා. අවුරුද්දට දවස් කීයද? 365යි. 365වත් 10ක් 3650කට විතරයි අවුරුදු 10කට දින දුන්නත් දෙන්න වෙන්නේ. ඉතුරු ටිකට තව අවුරුදු 10ක් දෙන්න වෙනවා. මට සල්ලි පොම්ප කරනවලු. මේ ඔය කට්ටිය බනහන් දෙන්නේ සල්ලි පොම්ප කරාද මොන් රාගලුත් නැහැ. කළුද සුදු අද තමයි දැක්කේ. ආරාධනා කරපු මිනිස්සු. අනේ මේ මිනිස්සුන්ගේ කියවීම කරගන්න අකුසල් ප්‍රත්‍යේ ව්‍යායාමය. වර්තමානයේ ඇති වෙනවා බෞද්ධ ප්‍රබෝධය. බෞද්ධම නෙමෙයි මුස්ලිම් අම්මලා තාත්තලා හරියට බනහනවා. කතෝලික පියවරු කතෝලික පින්නතුන් තරුණයෝ වේලාසන වැඩ ඇරිලා යනවා මොකේද? බනහන්න. ඊපෙරද කටුනායක දේශනාවක් තිබ්බ ෆැක්ටරි එකට වරුවක් නිවාඩු දෙන්න වුණා. සේරම ගිහිල්ලා බනහන්න. කාගේද? මගේ. මේ තමයි ධර්මයේ ආශ්චර්යය. මේක දරා ගන්න බැරි වුණාම මිනිස්සු සමාජ වෛරය පතුරනවා. ඒ මිනිස්සුන්ට පුරුද්දක් නැහැ කතා කරන්න පුළුවන් එකම දේ ගිනි තියන එක. අවුරුදු 20ක් දින දෙන්න බෑ. ඒ හින්දා දැන් කරන්න පින්නතුනේ අර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට එකක්. අපි හිතමුකෝ දැන් බුද්ධලින් 15ක් දින ඉල්ලලා තිබ්බා කියලා ඔය 15ටම හම්බෙන්නේ එකයි. අය මොනරාගල්ට නැහැ. මේ සියලු දෙනාට පොදුවේ යන ක්‍රමයකට මෙච්චර මේ ව්‍යායාමයේ මේ උමනාව මේ කැක්කුම මොකේද? මේ තමයි පින්නතුනි සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සුබ ලකුණු. මේ සම්බුද්ධ ශාසනය ඔයත් හිතනවද මොන බලවේගයකටවත් මේක විනාශ කරන්න පුළුවන් කියලා? බෑ. ඒ නිසා තමයි ඔය විවිධ තර්ජන, ගර්ජන, විවිධ අපවාද මොකේද? මේක නවත්තන්න. දවසට එන පණිවිඩ වලින් වැඩි හරියක් එන්නේ. හාමුදුරනේ පරිස්සම් වෙන්න. ඇයි? අපේ අම්මලා තාත්තලා හරි බයයි අපිව විනාශ කරයි කියලා. මේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් තරුණ මහත්තුරු බණහන් දෙන්නේ. ඒත් මේක කරට ගත්තාම මෙතනින් ඔය තරුණයෝ වයසට යනකම් මේක උස්සගෙන යනවා. අය බය වෙන්න දෙයක් නැහැ. අයත් කවුරු හරි එනවා එතකොට. ආයෙත් උස්සලා දෙනවා. අයත් තරයි යනවා. මේ සිව්වනක් පිරිස ධර්මයේ හැසිරෙන තාක්කල් මේ සම්බුද්ධ ශාසනය විනාශ වෙන්නේ නැහැ.